ආයිබෝවන් සියලුම දෙනාට. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ 4 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පොතේ 27 වෙනි පාඩම. මේ පාඩමෙන් අපිට සමාජයේ මිනිස්සු එක්ක ජීවත් වෙද්දී කොහොමද අපි ජීවත් වෙන්න ඕන කියන එක බොහොම පැහැදිලිව කියලා දෙනවා. එහෙනම් අපි යමු පාඩමට. නුවණැති යහපත් අය. නුවණැති යහපත් අය කියන්නේ කොයි වගේද කියන එක අපිට මේ පාඩමේදී කවියකින් කියලා දෙනවා. මේ කවිය උපුටාගෙන තිබෙන්නේ රණස්ගල්ලේ හාමුදුරුවෝ ලියපු ලෝකෝපකාරය පොතෙන්. ගුණමකෝ දනන් හා සමග විසුවත් නැනැති සුදනෝ මනා ගුණ නොහරිත් කොසඹ තුර තුල බැඳිමීය මෙන්. කවියේ තේරුම තමයි නුවණැති මිනිස්සු ගුණමකුවන් ආශ්‍රය කළත් කවදාවත් Tamanගේ යහපත් ගති ගුණ වෙනස් කරන්නේ නැහැ. හරියට කොහොඹ තිත්ත රස වුණත් ඒ ගසේ බැඳපු මී වදේ මී පැණි කවදාවත් තිත්ත වෙන්නේ නැහැ වගේ. අපි දන්නවනේ කොහොඹ ගහේ හැම කොටසක්ම තිත්තයි කියලා. ඒත් ඒ ගසේ බැඳපු මී වදේට ඒ තිත්ත රස උරාගන්නේ නැහැ. අන්න ඒ වගේ අපි මිනිසුන්ව කොච්චර ආශ්‍රය කරත් ඔවුන්ගේ අයහපත් ගතිගුණ අපේ ජීවිතයට ලං කරගන්නේ නැහැ. නරක සිතුවිලි එක්ක නරක ක්‍රියාවන් කරන මිනිස්සු අපට ඕන තරම් ජීවිතේ හමු වෙන්න පුළුවන්. අපිට ඒ අය ආශ්‍රය කරන්නට සිද්ධ වෙන්නත් පුළුවන්. ඒත් අපි බුද්ධිමත් වෙන්න ඕන ඕන් නිසා අපේ ජීවිතයේ තිබෙන ගුණ යහපත්කම් වෙනස් නොකරගෙන ජීවත් වෙන්න. ඒ කොහොමද? හරියට කොහොඹ ගහ තිත්ත වුණත් ඒ ගහේ බැඳපු මී වදේ මී පැණි කවදාවත් තිත්ත වෙන්නේ නැහැ වගේ. එතකොට මේ ගුණමකුවන් කියන්නේ කාටද? ගුණමකුවන් කියන්නේ Tamanට කවුරු හරි කරපු උපකාරයක් අමතක කරලා කෙලෙහි ගුණ නොසලකන අයට. ඒ අය ළඟ අයහපත් ගතිගුණ වැඩි. එතකොට හැමෝම කියන දෙයක් නේ අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න එපා කියලා. නමුත් සමාජයේ යම් යම් අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා ඒ අය ආශ්‍රය කරන්න. ඒත් අපි ඒ අයගේ ළඟ තියෙන අසත්පුරුෂ ගතිගුණ අපේ ජීවිතවලට එකතු කරගන්න හොඳ නැහැ. අපි කිසිම වෙලාවක ඒ අයගේ වැරදි වැඩවලට උදව් කරන්නෙවත් ඒ අය වගේ වැරදි විදිහට ජීවත් වීමවත් සැපයක් කියලා හිතන්න හොඳ නැහැ. වැරදි වැඩ කරන අය ළඟ තියෙන සැපය සතුට తాවකාලිකයි. ඒ නිසා අපේ තියෙන හොඳ ගතිගුණ රැකගන්න අපි තව තවත් ඒවා දියුණු කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ පාඩමට අනුව ගුණමකු මිනිසුන් හමුවේ ඔයාලත් ඔයාලගේ ජීවිතයේ තියෙන ගුණධර්ම නැති නොකරගෙන දිනුවෙන් දියුණුවට පත් කරගන්න උත්සාහ කරන්න. පාඩමත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.